අද අපි හඳුනා ගනිමු ආයුර්වේදයට අනුව රෝගයක් සෑදීමට මූලික හේතුව වන්නේ කුමක්ද කියලා. අපගේ ශරීරයේ වාත, පිත්ත, කප යනුවෙන් ශක්තියින් 3ක් මූලිකව පවතිනවා. ඒ වගේම මේ ලෝකේ ඕනම දෙයක් නිර්මාණය වන්නේ පංචමහා භූතයන්ගෙන්. පංචමහා භූතයන් කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යන්නයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ජලය, වාතය, ගින්න, ආකාශ සහ පෘථුවිය කියලා. ඒ නිසා වාත, පිත, කප කියලා හඳුන්වන්නේ මේ පංචමහා භූතයන්ගේ සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරදි. වායෝ සහ ආකාශ එකතු වෙලා වාතයත්, තේජෝ භූතයෙන් පිතත්, පඨවි සහ ආපෝ භූතයන්ගේ සෙමද නිර්මාණය වෙලා තියෙනවා. වාත, පිත්ත, කප යන මේ ශක්තියින් ශරීරයේ යම් යම් අවස්ථාවලදී දූෂණයට ලක්වීමෙන් දෝෂ බවටත් මෙම දෝෂ රෝගවලට මූලික වෙන බවත් අප තේරුම් ගත යුතුයි. දැන් අපි ඊළඟට බලමු මේ දෝෂ තුන කොහොමද අපේ ශරීරයට සම්බන්ධ වෙන්නේ කියලා. වාත, පිත, කප සමතුලිත වූ විට අපේ ශරීරය නිරෝගීව පවතිනවා. මේවා අසමතුලිත වුණාම බලාපොරොත්තු රහිත ලෙඩ රෝග ඇති කරනවා. මේ දෝෂ තුන සංයෝගයෙන් තමා හැම කෙනෙකුටම තියෙන්නේ. නමුත් මූලික දෝෂයක් පදනම් කරගෙන තමයි ශරීරය ක්‍රියා කරන්නේ. ඉතින් හැමෝම දැනගෙන ඉන්න ඕනේ තමාගේ ශරීරය මොන වර්ගයටද අයත් වෙන්නේ කියලා. එහෙම දැනගත්තම තමයි මේ දෝෂ සමතුලිත කිරීමට අවශ්‍ය නිවැරදි ක්‍රියා ගන්න පුළුවන් වෙන්නේ. අපි හැමෝටම විවිධ ශරීර වර්ග තියෙනවා. විවිධ තැන්පත් වීම, විවිධ රෝග, විවිධ ජීවන රටාවන් හා විවිධ පෞරුෂයන් තියෙනවා. ආයුර්වේදයට අනුව මෙම විවිධ වෙනස්කම් ප්‍රකෘති කියලා හඳුන්වනවා. පුද්ගලයෙකුගේ ප්‍රകൃතිය පාලනය වෙන්නේ මේ දෝෂ එකකින් හෝ කීපයක් එකතුවකින්. අපි දැන් බලමු ඔයාලගේ ශරීර වර්ගය කුමක්ද කියලා. මම ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරන්නම්. ඒවට ඔයාලා අවංකවම උත්තරයක් සටහන් කරගන්න. අවසානයේදී ඔයාලටම දැනගන්න පුළුවන් ශරීර වර්ගය කුමක්ද කියලා සහ ඉන්පසුව දෝෂ සමතුලිත කරගන්නේ කොහොමද කියලා. මේ ප්‍රශ්න ප්‍රධාන කොටස් 3කින් යුක්ත වෙනවා. ඒවා නම් ශාරීරික මට්ටම්, මානසික ක්‍රියාකාරීත්වය සහ චිත්ත වේගීය තත්ත්වය. හැම ප්‍රශ්නයකම A, B, C කියලා කොටස් 3ක් තියෙනවා. මෙමගින් කියන දේ ආසන්නම් පිළිතුර සටහන් කරගන්න. අංක 1. ශරීරයේ හැඩය. A. කෙට්ටු ශරීරයක්. කොච්චර කෑවත් මහත් වීමක් සිදු වෙන්නේ නැහැ. B. මධ්‍යස්ථ ශරීරයකින් යුක්ත වෙනවා. බර වැඩි කරගන්නත් අඩු කරගන්නත් පහසුයි. C. මහත ශරීරයකින් යුක්ත වෙනවා. බර වැඩි කරගන්න ඉතාම ලේසි. නමුත් බර අඩු කර ගැනීමට ඉතාමත් අපහසුයි. දැන් මේවා ඔයාලගේ ශරීරයේ හැසිරීම බලලා සලකුණු කරගන්න. අංක 2. කාලගුණයට ප්‍රතික්‍රියා කරන ආකාරය. A. ග්‍රීෂ්ම කාලයට තමයි කැමති. ශීත දේශගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ. B. ශීත දේශගුණයට කැමති. උෂ්ණයට කැමති නැහැ. සම වුවත් හිරුට සංවේදී. C. ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙනවා. නමුත් වසන්ත ඍතුවට තමයි වැඩිම කැමති. අංක 3. ආහාර රුචිය. එහෙම නැත්නම් බඩගින්න දැනෙන්නේ කොහොමද කියන එක. A. නිතර වෙනස් වෙනවා. වෙලාවකට ගොඩක් බඩගින්න. වෙලාවකට බඩගින්නක් ඇත්තෙම නැහැ. B. හැම තිස්සෙම බඩගිනි. බඩ පිරෙන්න කෑවත් පැය කිහිපයකින් නැවතත් බඩගින්න ඇති වෙනවා. රස ගැන සැලකිලිමත් වෙනවා පෝෂණයට වඩා. C. බඩගින්න සමබරයි. කෑම බීම ගොඩක් තෝරා බේරා තමා කන්නේ. පෝෂණය ගැන සැලකිලිමත් වෙනවා. අංක 4. ශරීරයේ දහඩිය පිටවීම. A. දහඩිය පිටවීම ඉතා අඩුයි. ශරීරය වීලි ගියා වගේ ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. B. අධිකව දහඩිය දැමීම සිදු වෙනවා. එක තෙමිලා වගේ. C. ඊතරම් දහඩිය දැමීමක් සිදුවන්නේ නැහැ. නමුත් ව්‍යායාම වැනි දේවල් වල නිරත වීමෙන් දහඩිය පිටවීම වැඩි වෙනවා. අංක 5. ඇවිදීම. A. වේගයෙන් ඇවිදීම සිදු කරනවා. B. සමබරව ඇවිදිනවා.
වේගවත් බවක් නැහැ. නමුත් අවශ්‍ය විටකදී වේගවත් බව වැඩි කර ගන්නත් පුළුවන්. C. ඉතාමත් හිමින් තමයි ඇවිදින්නේ. ඊළඟට අංක 6 සමෙහි වර්ගය. නැත්නම් සමෙහි ස්වභාවය. A. වේලි සහ අඳුරු සමක්. සම තරමක් ගොරෝසුයි. රැලි සහිත සමක් තමයි තියෙන්නේ. B. සම රතු පැහැස භාවයක් ගන්න. කැසීම් සහිතයි. සංවේදී සමක්. ගැටලු ඇති වෙන්න තියෙන ඉඩකඩ ටිකක් වැඩි. රෑෂ් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. දැවිල්ල සහිතයි. ඉදිමුම වගේ දේවල් ඇති වෙන්නත් පුළුවන්. C. තෙල් සහිත සමක් වෙනවා. දිලීර ආසාදන වගේ දේවල් ඉක්මනටම ඇති වෙන්න පුළුවන්. අංක 7 ඇස් වල ස්වභාවය. A. කුඩා ඇස්. නිදිමතින් ඉන්නවා වගේ තමයි පේන්නේ. සමහර වෙලාවට පැහැදිලිව පේනවා අඩුයි. ඇස්පිය හෙලීමේ වාර ගාන වැඩි. B. ඇස් තරමක් රතු වෙලා වගේ තියෙනවා. දිගටම එක දෙයක් දිහා බලාගෙන සිටන විට වේදනාවක් ගෙන දෙනවා. ඇස් දැවිල්ලක් වගේ තියෙන්න පුළුවන්. C. ඇස් තරමක් විශාලයි. ඇහි පිහාටුත් තරමක් විශාල වෙනවා. ඊළඟට 8 වෙනි එක දත්වල ස්වභාවය. A. හොඳින් පෙළ ගැස්සී නැති දත් පෙළක් හිමි වේ. දත් එකිනෙකට අසමබරයි. B. මධ්‍යස්ථ ප්‍රමාණයේ දත් වේ. ඉතා ඉක්මනින් දත් කුහර සෑදීමට පුළුවන්. C. ඉතා හොඳින් සමබරව දත් පිහිටලා තියෙනවා. අංක 9 තොල්වල ස්වභාවය. කුඩා තොල් පිහිටා තියෙනවා. ඉතා ඉක්මනින් වියලීමට ලක් වෙනවා. B. මධ්‍යම ප්‍රමාණයේ තොල් දෙකක් වන අතර යටි තොලට වඩා උඩු තොල තරමක් අඳුරු පැහැයක් ගන්නවා. සිනිඳු දෙතොලක් තමා හිමි වෙන්නේ. C. තරමක් විශාල දෙතොල් පිහිටලා තියෙනවා. මෘදු වූ දෙතොලක් තමා පිහිටලා තියෙන්නේ. අංක 10 හිසකෙස් වල ස්වභාවය. A. වියලි සහ ගොරෝසු හිසකෙස් තමයි තියෙන්නේ. හසුරවන්න ටිකක් අපහසු. B. සාමාන්‍ය සහ කෙලින් නැත්නම් ස්ට්‍රේට් හිසකෙස් තමයි මේ අයට පිහිටලා තියෙන්නේ. හසුරවන්න ඉතාමත් ලේසි. C. අඳුරු සහ රැලි ගැසුණු හිසකෙස් වෙනවා. තෙල් සහිත ගතියකිනුත් යුක්ත වෙනවා. ඊළඟට අපි සලකා බලන්නේ මානසික ක්‍රියාකාරීත්වය ගැන. එහෙනම් ඊළඟට අංක 11 නිින්ද ගැන. A. නිින්ද යාම තරමක් අඩුයි. උදේම නැගිටින්න පුළුවන් ඒත් ඔළුව බර ගතියක් දැනෙනවා. B. හොඳින් නිින්ද යනවා. උදේම නැගිටින්න පුළුවන්. ඒත් අවශ්‍ය නම් නැවත හොඳින් නිදා ගන්නත් පුළුවන්. C. ඉතා තදින් නිින්ද යනවා. උදෙන් නැගිටින්න අපහසුයි. වේලාසන අවදි වෙන්න නම් ලොකු උත්සාහයක් දරන්න ඕන. ඊළඟට අංක 12 මනසේ ක්‍රියාකාරීත්වය. A. යම් පියවරක් ගන්න ගොඩක් හිතනවා. ඕනෑවට වඩා හිතනවා. තීරණයක් ගන්න ගොඩක් අමාරුයි. B. තීරණය ගැනීමේදී ඉක්මනින් සිදු කරනවා. අනිත් අයගේ අදහස් යෝජනාවලට ඇහුම්කන් දෙන්න තරම් උනන්දුවක් නැහැ. අදහස් ඉක්මනට ක්‍රියාවට නංවනවා. C. තරමක් කම්මැලි ස්වභාවයක් තමයි ගන්න තීරණයක් ගන්නකොට. ඉක්මනින් ක්‍රියාවට නංවන්නේ නැහැ. අභිප්‍රේරණය බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කාගෙන් හරි මොටිවේෂන් එකක් බලාපොරොත්තු වෙනවා හැමතිස්සෙම. අන් අයගෙන් හැමතිස්සෙම විමසීම් කරනවා. ඊළඟ ප්‍රශ්නේ අපි යන්නේ චිත්ත වේගී තත්ත්වය බලන්න. චිත්ත වේගය අංක 13. A. වැඩිපුරම කනස්සල්ලෙන් වගේ තමයි ඉන්නේ. හැම වෙලාවෙම චකිතයක් හිතේ තියෙනවා. සමාජයේ ඉදිරියට යනවත් ටිකක් අඩුයි. B. ලේසියෙන්ම කෝපය අවුස්සන්න පුළුවන්. නොවිසිලිමත් ස්වභාවයක් ගන්නවා. C. නිතරම සැනසෙල්ලේ ඉන්නවා. කෝප ගන්නවන්න ඉතා අමාරුයි. මිනිසුන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. ඕනෙම දෙයක් හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේවා තමයි මම ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්නේ. ඔයාලා හොඳින් අවබෝධයෙන් සලකුණු කර ඇතයි විශ්වාස කරනවා. දැන් බලමු ඔයාලා සලකුණු කරලා තියෙන ඒවායේ ප්‍රතිඵලය.
වැඩිපුරම සටහන් වෙලා තියෙන්නේ A නම් වැඩිපුර පවතින්නේ වාත ලක්ෂණ. ඒ වගේම B නම් පිත ලක්ෂණත් C නම් කප ලක්ෂණත් වෙනවා. දැන් බලන්න A වලින් කොච්චර තියෙනවද B වලින් කොච්චර තියෙනවද C වලින් කොච්චර තියෙනවද කියලා. වැඩිපුරම තියෙන එක තමයි ඔයාලගේ මූලික දෝෂය වෙන්නේ. දෙවනියට වැඩිම තියෙන එක තමයි ද්විතීයික දෝෂය ලෙස හඳුන්වන්නේ. මූලික දෝෂයක් හැමතිස්සෙම ද්විතීයික දෝෂයක් සමග එකතු වෙනවා. වාත පිත, වාත කප, පිත කප වගේ. ආයුර්වේදයේ විස්තර කරනවා දෝෂ වර්ග 7ක් පිළිබඳ. ඒ කියන්නේ ශරීර වර්ග 7ක් පිළිබඳව. මේ වර්ග 7 ඕනෑම ශරීරයකට පොදු දෙයක් වෙනවා. මේනි ප්‍රධාන වන්නේ වාත, පිත, කප යන දෝෂ තුනයි. ඊට පස්සේ මේ තුන මිශ්‍ර වුණු ශරීර වර්ග හඳුනා ගන්න පුළුවන්. බොහෝ විට තියෙන්නේ මෙවැනි ශරීර වර්ගයි. වාත පිත, පිත කප, වාත කප කියලා හඳුන්වන්න පුළුවන්. මේ තුනම එකතු වුණාම වාත පිත කප නැත්නම් ත්‍රිදෝෂ ලෙස හඳුන්වනවා. මේ ආකාරයෙන් 7 වර්ගයක් හඳුනා ගන්න පුළුවන්. අපි හැමෝටම වැඩිපුර තියෙන්නේ දෝෂයන් දෙකක් මිශ්‍ර වුණු ශරීර වර්ගයක්. ඉතින් මේ දෝෂ විකෘති වෙන්න ප්‍රධාන හේතු තුනක් බලපානවා. 1. අයහපත් ආහාර විහරණය. නැත්නම් සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවක්. 2. ආතතිය. 3. ශාරීරික ක්‍රියාකාරකම් නොමැතිකම. ඉතින් මේ එක් දෝෂ අපේ ශරීරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. මේ එක් දෝෂ විකෘති වීමෙන් නැතිනම් අසමතුලිත වීමෙන් විවිධ රෝග වලට ගොදුරු වෙනවා. වාත මූලික වුණු රෝග 80කුත්, පිතෙන් රෝග 40කුත්, සෙමෙන් රෝග 20කුත් අපි හඳුනා ගන්නවා. වාත දෝෂ වුණාම විශේෂයෙන් හිස රදය, මාංශ පේශි තද බව, නොසන්සුන්කම, පිත්තෝෂයෙන් නම් අධික දහඩිය දැමීම, කුරුල, කුෂ්ඨ රෝග සහ හමේ රෝග, හිසකෙස් ගැලවී යාම, සොරයිසිස්, දෙහෙට්ටුව වගේ දේවලු, සෙම් දෝෂයෙන් තරබාරුව, අලස බව වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. දැන් මෙහිදී ඔයාලා හඳුනාගත්තා නම් තමන්ගේ ශරීර වර්ගය ඉතාමත් ලේසියෙන් මේ ත්‍රිදෝෂ අසමතුලිත වීම වළක්වා ගන්නත් පුළුවන්. අපි අපගේ ප්‍රමුඛත්වය ගන්නා දෝෂය ගැන දන්නවා නම් අපගේ ආහාර, ජීවන රටාව එම දෝෂ සමතුලිත වන ආකාරයට පවත්වා ගැනීම කරගන්න පුළුවන්. ඒ වගේම මනා සෞඛ්‍ය තත්ත්වයක් දිගටම පවත්වාගෙන යන්නත් පුළුවන්. එවිට අපේ ශරීරය සහ මනස ස්වභාව ධර්මයට අනුව පවත්වාගෙන යන්න පුළුවන්. අනෙක් අතට සමහර පුද්ගලයන් නොදැනුවත්කම නිසාම ඔවුන්ගේ වැරදි ජීවන රටාවන් තෝරා ගැනීමත් එක්ක සමතුලිතතාවය නැති කරගන්නවා. එවිට රෝග හැදීමේ ප්‍රවණතාවයත් වැඩි වෙනවා. උදාහරණයක් විදියට කපදෝෂ සහිත කෙනෙක් ජීවත් විය යුත්තේ උණුසුම් හෝ වීලි ප්‍රදේශයක. ඒ වගේම ආහාර උණුසුම්ම ගත යුතුයි. නමුත් සීත ප්‍රදේශයක ඉන්නවා නම් සීත ආහාර ගන්නවා වගේම අධික ආහාර ගන්නවා නම් කපදෝෂය අසමතුලිත වෙලා උදාසීන බවක් දැනෙනවා. ඒ වගේම ශ්වසන ආබාධ වලට ඉක්මනින් ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේ කපදෝෂ වැඩි වුණා පුද්ගලයන්ට ආහාර අරුචිය, පිපාසය, බර බව, ඇඟේ සංතාපය වගේ දේවල් දැනෙනවා. වාතය අසමතුලිත නම් වාතය වැඩි කරන ආහාර වලින් වැළකිය යුතුයි. වීලි පළතුරු, තේ, කෝපි, ගෝවා, වම්බටු, නෝකෝල්, බ්‍රොකොලි, හතු, සැල්දිරි වගේ දේවල් වලින් වළකින්න ඕනේ. ඒ වෙනුවට එළඟි තෙල්, නැවුම් කිරි, එළවලු වලින් නම් කැරට්, පිපිඤ්ඤා, රාබු, බතල, බෝන්චි, ඔලිව්, බීට්රූට් වගේ දේවල් ආහාරයට ගන්න පුළුවන් වගේම තල තෙල් නැත්නම් සෙසම් ඔයිල් භාවිතයට ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. පිත අසමතුලිත නම් ලුණු, මිරිස්, එඹුල් අධික ආහාර, ලෙමන්, මිදි, ස්ට්‍රෝබෙරි, අන්නාසි වැනි ආහාර වර්ග වලින් වැළකිය යුතුයි. තිත්ත රස ආහාර මගින් මේ හොඳින් සමතුලිත කරගන්න පුළුවන්. ඒ වගේම වතුර ඝන ආහාර, ඒ කියන්නේ කොමඩු, උක් වගේ දේවලුත් ආහාරයට හෝ පාන වශයෙන් ගැනීම ඉතාමත් ගුණදායකයි. කප අසමතුලිත නම් ගැඹුරු තෙලේ බැදගත් ආහාර, කිරියාශ්‍රිත නිෂ්පාදිත වගේ දේවල් අහිතකර වෙන්න පුළුවන්. අමු එළවලු, නිවසේ සාදාගත් මිරිස් සහිත ආහාර වගේ දේවල් වලින් කපදෝෂයන් සමතුලිත කිරීමට හැකියාවක් තියෙනවා. අමු මිරිස් කෑමත් ඉතාමත් ගුණදායකයි කප අධික නම්. ඒ වගේම ඉඟුරු තේ බීමත් හිතකර වෙනවා. ඊට අමතරව වෙන ව්‍යායාම වර්ගයන්, යෝග අභ්‍යාසන් වැනි දේවල් වලින් කප සමතුලිත කරගැනීමේ හැකියාවක් තියෙනවා.
දැන් ඔබට ඔබගේ දෝෂය ගැන සහ ඒවා සමතුලිත කරන ආකාරය ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ නැතයි කියලා මම විශ්වාස කරනවා. මීට අමතරව මේ පිළිබඳ ඉතා පුළුල්ව සලකා බැලීමෙන් ඔබට නිශ්චිතවම ශරීර ප්‍රකෘතිය පිළිබඳව දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ සඳහා පළපුරුදු දේශීය වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියකගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. වැඩිදුර දැනගැනීමට අවශ්‍ය දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් මගින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා හිටපු සියලු දෙනාට වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.